හෙලෝ කොහොමද ඉතින් ඔයාට අද රීඩින් එක ඔයාගේ කෙනා දැන් ටිකකට කලින් ඔයා ගැන මොනාද හිතුවේ කියලා පික් අ කාඩ් රීඩින් එකක් බලන්න තමයි අද යන්නේ. ඉතින් ෆයිල්ස් තුනක් තියෙනවා. මේ ෆයිල්ස් තුනෙන් ඔයාගේ හිත වැඩිපුරම යන ෆයිල් එක සිලෙක්ට් කරලා ඔයාට ඉස්සරහ රීඩින් එක බලන්න පුළුවන්. ඉතින් ඔයා තවම මාව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මම ආදරෙන් ඔයාගෙන් ඉල්ලනවා. ඔයාගේ ෆයිල් එකෙන් හමු වෙමු. හෙලෝ ෆයිල් 1 ඔයාට මේ වීඩියෝ එක දැකගම මතක් වුණේ ඔයාගේ එක්ස් වණක්. ඉතින් එහෙමනම් අපි බලමු ඔයාගේ එක්ස් දැන් ටිකකට කලින් ඔයාගෙන මොනවද හිතුවේ කියලා. මෙයා දැන් ටිකකට කලින් ගොඩාක් පසුතැවිලා තියෙනවා ඔයාලගේ සම්බන්ධය නැති වෙච්ච එක ගැන හිතලා. එයා හිතලා තියෙනවා ඔයාලගේ රිලේෂන්ෂිප් එක තිබුණ කාලේ එයාගේ අතින් වෙච්ච වැරදි ගැන ගොඩක් කල්පනා කරලා තියෙනවා. එයාට හිතිලා තියෙනවා ඔයත් එක්ක තිබුණු සම්බන්ධය ඉදිරියට ගෙනියන්න තිබුණා නම් හොඳයි කියන එක එයා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා. නමුත් ඔයාගේ මෙන්න මේ වෙනස එයා නැතුව තනියම ඔයා ලස්සනට ඉන්නේ කොහොමද? මෙන්න මේ දේ ගැන එයා ගොඩක් පුදුම වෙලා තියෙනවා. පුදුමයෙන් වගේ හිතලා තියෙනවා. එයා හිතලා තියෙනවා ඔයාව ඇත්තටම මග ඇරුණාද කියන සිතුවිල්ලත් එයාට දැන් ටිකකට කලින් හිතලා තියෙනවා. කොහොම වුණත් මෙයා තුළ ඔයා ගැන තවමත් ආශාවක්, උනන්දුවක්, ආදරයක් තියෙනවා. නමුත් ඔයා එක්ක නැවත සම්බන්ධයකට යන්න ආශාවක් තිබුණට ඒක ක්‍රියාවට නංවන්න මෙයාට ශක්තියක් නැහැ කියලා මෙයා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා. ඒ වුණත් ඔයා දැන් සතුටින් ඉන්න එක ගැන මෙයාට ගොඩක් තදින්ම දැනෙලා තියෙනවා. ඒ නිසා මෙයා ඇත්තටම හිතනවා ඔයාව මිස් වුණාද කියලා මෙයා ගොඩාක් පසුතැවෙනවා කියලා පේනවා. හිතුවේ no contact partner ගැන නම්. එයා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා ඔයාට මැසේජ් එකක් දාන්න. නැත්නම් ඔයාට කතා කරන්න ඕන කියලා මෙයාට ලොකු වමනාවක් ඇති වෙලා තියෙනවා. නමුත් එයා එයාගේ හැඟීම පාලනය කරගෙන තියනවා කියලා පේනවා. ඉතින් එයාට ඔයාව ගොඩාක් ඔයා ගැන එයාට හරි ලස්සන ආදරණීය හැඟීමක් තියෙනවා. ඔයා හරිම ආදරණීය ඕනෑම දෙයක් කළමනාකරණය කරගෙන ලස්සනට වැඩ කරන්න පුළුවන් ශක්තිමත්තාවක් විදියට දැන් ටිකකට කලින් ඔයාගේ no contact partner ඔයා ගැන හිතලා තියෙනවා. එයා හිතලා තියෙනවා ඔයා වගේ වටින කෙනෙක් එයාට ආපහු ලැබෙයිද කියලත් දැන් ටිකකට කලින් මෙයා හිතලා තියෙනවා. ඉතින් මෙයා හිතනවා ඔයාට කතා කරොත් ඔයා බනීද? එහෙම නැත්නම් ඔයාට දැන් වෙන කවුරු හරි ඉන්නවද? එයා මාව ප්‍රතික්ෂේප කරයිද? මෙන්න මේ වගේ බයක් එයාට ඇති වෙලක් තියෙනවා. හැමදේම හොඳට හොයලා බලලා තීරණයක් ගන්න. එයා ඉක්මන් වෙන්නේ නැතුව හැමදේම හොඳට හිතලා බලලා තීරණයක් අරගෙන කවදා හරි දවසක ඔයාට කතා කරන්න ඕන කියන සිතුවිල්ල එයා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා. ඔයා ගැන ලොකු ආකර්ෂණයක්, ආදරයක් තියෙනවා මෙයාට. එයාගේ හිතේ තියෙන බය නිසා එයා ඔයාට කතා කරන්නේ නැහැ කියලා තමයි පේන්නේ. ඉතින් ඒ කොහොම වුණත් ඔයා ගැන මෙයා හොරෙන් හොයලා බලනවා කියලා නම් පේනවා. අපි බලමු ඊළඟට ඔයාගේ wife and husband මොනවාද ඔයා ගැන දැන් ටිකකට කලින් හිතුවේ කියලා. ඉතින් මෙයා ඔයා ගැන හිතලා තියෙනවා ඔයා ශක්තිමත් තනියම ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක් කියලා. පවුලේ ප්‍රශ්න එහෙම නැත්නම් ආර්ථික ප්‍රශ්න මේ ඕනම දෙයකදී ඔයා සැලෙන්නේ නැතුව ගොඩක් ඉවසීමෙන් දක්ෂව ඒ සියල්ල කන්ට්‍රෝල් කරනවා කියලා මෙයා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා. ඒ වගේම ඔයා ගැන ලොකු ගෞරවයක් මෙයාගේ හිතේ ඇති වෙලා තියෙනවා. එයා හිතලා තියෙනවා එයා මත යැපෙන්නේ නැතුව ඔයාගේ ගමන සාර්ථකව ගමන් කරනවා කියලා එයා තදින්ම හිතලා තියෙනවා. ඒ වගේම ඔයාගේ අවට ඉන්න අය ඔයත් එක්ක සතුටින් ඉන්නවා. ඔයාගේ යාළුවෝ නෑදෑයෝ එක්ක ඔයා ගොඩක් විනෝදයෙන් කාලය ගත කරනවා කියලා මෙයා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා. ඒ වගේම ඔයාගේ සතුට ගැන පොඩි ඉරිසියාවකුත් ඇති වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් මෙයා ඔයාට ගොඩක් ආකර්ෂණය වෙලා ඉන්න. ඔයා එක්ක මොන ප්‍රශ්නකටවත් රණ්ඩු වෙන්නේ නැතුව
හැම දෙයක්ම ඉවසලා රණ්ඩු වෙලා විනාශ කරගන්නව වෙනුවට සම්බන්ධය කොහොම හරි ඉදිරියට ගෙනියන්න ඕන කියලා අදහස මෙයාගේ හිතට තදින්ම කාවැදිලා තියෙනවා. ඉතින් ඔයාගේ ශක්තිය, ඔයාගේ සතුට දකින එයා ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙනවා. ඔයා එයාගේ ළඟම තියාගන්න මෙයාට ගොඩක් අවශ්‍යතාවයක් ඇති වෙලා තියෙනවා. ඉතින් පෞල් ජීවිතේ තියෙන ලොකුම ප්‍රශ්න මගහරවාගෙන මේ බැඳීම රැක ගන්න ඕන කියන සිතුවිල්ල තමයි එයාට දැන් ටිකකට කලින් ඔයා ගැන ඇති වෙලා තියෙන්නේ. ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් එහෙම නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ් දැන් ටිකකට කලින් මොනවද ඔයා ගැන හිතුවේ? එයාගේ හිතේ මෙච්චර කල් තිබුණු ලොකු ප්‍රශ්නයක් මානසික පීඩනයකින් එයා නිදහස් වෙලා කියලා පේනවා. එයා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා අපේ ප්‍රශ්න දැන් ඉවරයි. මට දැන් සැහැල්ලුවක් දැනෙනවා කියලා එයා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා. එයා ඔයා ගැන හිතලා තියෙන්නේ එයාගේ ජීවිතයට ආලෝකය ගෙන ආපු ලොකුම ජයග්‍රහණය. ගොඩක් වටින කෙනෙක් විදිහට මෙයා ඔයා දිහා බලනවා. එයා ඔයා ගැන ගොඩක් ආඩම්බරයෙන් ඉන්නේ. ඒ වගේම ඔයාව එයාට ලැබිච්ච එක ගැන එයා එයාටම සුබ පතා ගන්නවා තරමටම එයා ගොඩක් සතුටු වෙලා තියෙනවා. ඉතින් එයා ඔයාව දකින්නේ ගොඩක් ලස්සන ආකර්ශනීය ඉස්සරහට එයාගේ බිරිඳ එහෙම නැත්නම් සැමියා වෙන්න තරම් සුදුසු කෙනෙක් කියලා තමයි මෙයා ඔයා ගැන හිතන්නේ. ඉතින් කොහොම වුණත් මෙයා ඔයා ගැන හොරෙන් හොයලා බලනවා. ඔයාට දැනගන්නේ නැති වෙන විදිහට මෙයා ඔයා ගැන හොරෙන් හොයලා බලනවා. ඔයා කාත් එක්කද කතා කරන්නේ? මෙන්න මේ දේවල් හොයනවා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් එයා ඉන්නේ ඔයා ගැන ගොඩක් පැහැදීමෙන්. ඒ වගේම ගොඩක් ආදරෙන්. ඔයා එයාගේ ජීවිතේ වාසනාව කියලා එයා දැන් ටිකකට කලින් ඔයා ගැන හිතලා තියෙනවා. ඔයාගේ ක්‍රෂ් එක දැන් ටිකකට කලින් මොනවද ඔයා ගැන හිතුවේ කියලා බැලුවොත් එයා ඔයාව දකින්නේ ඊටමත් කෙලින් තීරණ ගන්න තර්කානුකූලව හිතන කෙනෙක් විදිහට තමයි මෙයා ඔයා ගැන හිතන්නේ. මෙයා හිතනවා ඔයා හැඟීම් වලට ඉඩ නොදී තමන්ගේ වැඩ ටික සාර්ථකව නිවැරදිව කරගන්න කෙනෙක් කියලා. එයා දැන් ටිකකට කලින් එහෙම හිතලා තියෙනවා. ඉතින් එයා හිතලා තියෙනවා එයා නැතුව වුණත් ඔයා ඊටමත් සාර්ථකව ජීවත් වෙන කෙනෙක් කියලා මෙයා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා. ඉතින් මෙයා ඔයා ගැන හිතලා තියෙනවා ඔයා කාගෙන්වත් උදව් ගන්නේ නැතුව කාගේවත් උදව්වක් නැතුව තනියම ඕනම දෙයක් කරන්න පුළුවන් කෙනෙක් කියලා මෙයා දැන් ටිකකට කලින් ඔයා ගැන හිතලා තියෙනවා. ඉතින් එයා හිතනවා එයාට දැනෙනවා ඔයා දැන් එයාගෙන් දුරස් වෙනවා කියලා මෙයා හිතලා තියෙනවා. ඔයා මෙයාට බවුන්ඩරිස් තියනවා කියලා. ඔයා කෙලින් කතා කරන කාටවත් ඕනට වඩා සමීප වෙන්න ඉඩ දෙන්නේ නැති කෙනෙක් කියලා මෙයා ඔයා ගැන හිතනවා. මෙයාගේ හිතේ ඔයා ගැන ලොකු ගෞරවයක් තියෙනවා. ඒ වගේම ඔයා ඊටමත් බුද්ධිමත්, ශක්තිමත් කෙනෙක් කියලා මෙයා ඔයා ගැන හිතනවා. ඉතින් ඒ වගේම එයා හිතනවා ඔයා දැන් එයාගෙන් ගොඩක් ඈත් වෙලා ඔයා තනියම වෙනම ගමනක් යනවද කියන මෙන්න මේ හැඟීම එයාට තදින්ම දැනිලා තදින්ම එයා ඒ ගැන හිතලා තියෙනවා කියලා පේනවා. හලෝ හයිටු මලෙම බලමු ආගේ එක්ස් දැන් ටිකකට කලින් මොනවද ඔයා ගැන හිතුවේ කියලා. මෙයා ඔයා ගැන ගොඩක් හිතනවා. දැන් ටිකකට කලින් ගොඩක් ඔයා ගැන හිතලා තියෙනවා. ඉතින් මෙයාට ඕන වෙලා තියෙනවා ඔයත් එක්ක නිව් බිගිනින් එකට යන්න. ඒ ගැන මෙයා ගොඩක් හිතලා තියෙනවා. එයා හැඟීම්වල සිතුවිල්ලක් විතරක් වෙන්නේ නැතුව මේ ඔයාලා දෙන්න අතර ආත්මත් සම්බන්ධයක් ඇති කරගන්නේ කොහොමද කියලා මෙයා ගොඩක් හිතලා තියෙනවා. මෙයා ඔයා ගැන හොයලත් තියෙනවා. සමහර විට අයාගේ සෝෂල් මීඩියා account මෙයා සර්ච් කරා වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට මෙයා තවම ආදරෙයි කියලා පේනවා. ඒ වගේම ඒ හැඟීම ඔයාට කියන්න මෙයාට ගොඩක්ම ඌමනාවක් ඇති වෙලා තියෙනවා දැන් ටිකකට කලින්. ඒ වගේම ඔයාලා දෙන්නගේ සම්බන්ධය තිබුණ කාලේ ඔයාලා දෙන්න සතුටින් ගත කරපු අවස්ථාවන්, ඒ වගේම ඔයාලා දෙන්නගේ සුන්දර මතකයන්
මෙයා ගොඩාක් මතක් කරලා සතුටු වෙලා තියෙනවා කියලා පේනවා. ඔයා එක්ක අලුත් සම්බන්ධයක් පටන් ගන්න මෙයා ගොඩක් කැමැත්තෙන්, ගොඩක් ආසාවෙන්, ඒ වගේම ඒකට අවස්ථාවක් ලැබුණොත් හොඳයි කියලා මෙයා දැන් ටිකකට කලින් ආගෙන හිතලා තියෙනවා. ඉතින් දැන් ටිකකට කලින් ආගෙන ආකන්ටැක් පාන්න මොනවද ආගෙන හිතුවේ කියලා බැලුවොතින් එයා ආගෙන හිතලා තියෙනවා ගොඩක් දක්ෂ. ඕනෑම දෙයක් කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඉතා විශේෂ කෙනෙක් කියලා. එයා දැනට මේ නොකන්ටැක්ට් සිටුේෂන් එක තුළ අතරමං වෙලා ඉන්නවා කියලා එයාට හිතලා තියෙනවා. අයා ගැන තියෙන අදහස එයාට වෙනස් කරගන්න ඕන. ඒ වුණාට එයා ඒ ගැන හරි තීරණයක් ගන්න බැරුව ස්ටක් වෙලා ඉන්නවා කියලාත් පේනවා. ඉතින් මෙයා ඔයාලා දෙන්න අතර තිබුණ ගැටලු පෞල් පසුබිම පිළිබඳ කලකිරීමක්. මෙන්න මේ වගේ දෙයක් නිසා ඔයාලා දෙන්න අතර තිබුණ සම්බන්ධය ගැන මෙයාගෙම ප්‍රශ්න කරලා තියෙනවා කියලා පේනවා. මෙයාට වාට කතා කරන්න ඕන වුණත් මේ තත්ත්වය පාලනය කරන්න ඕන වුණත් ඒකට එයාගේ ඊගෝ එක ඉඩ දෙන්නේ නැහැ කියලාත් පේනවා. ඉතින් මෙයා ඔයා ගැන සැක කරලා එහෙම නැත්නම් වැරදි වැටහීම් සහිත සිතුවිලි ගොඩක හිර වෙලා ඉන්නවා කියලාත් පේනවා. ඒ වගේම එයාට ඔයාව ගොඩක් ආකර්ශනීයව පේනවා. ඒ වුණාට එයා හිතනවා ඔයාලා දෙන්න ගැලපෙන්නේ නැහැ කියලා. එයාට ඔයාගේ ළඟට එන්න ගොඩක් අවස්ථා තිබුණත් එයා ඒව ගැන හිතන්නේ නැහැ. අතරින් නිවැරදි දේ තෝරගන්නේ නැතුව අර කලින් කිව්වා වගේ ගොඩක් මනක්කල්පිත ලෝකයක අතරමං වෙලා එයාගේ ඊගෝ එක නිසා නිහඬව බලාගෙන ඉන්නවා කියලා තමයි පේන්නේ. බලමු ආගේ හස්බන්ඩ් වයිෆ් මොනවද ගැන හිතුවේ කියලා දැන් ටිකකට කලින්. එයාට හිතලා තියෙනවා ඔයාව ගොඩක් පරිස්සම් කරගන්න ඕන කෙනෙක් කියලා. ඔයා ගොඩක් බුද්ධිමත් ඒ වගේම කෙලින් තීරණ ගන්න ඇත්ත කතා කරන කෙනෙක් කියලා මෙයා දැන් ටිකකට කලින් ඔයාගෙන හිතලා තියෙනවා. ඉතින් මෙයා ඔයාගෙන ගොඩාක් හොයනවා. ඒ වගේම ඔයාට ඕනම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කියලා ඔයාගෙන ලොකු පැහැදීමක් මෙයාගේ හිතේ ඇති වෙලා තියෙනවා. මෙයා හිතනවා එයාගේ ජීවිතයට ආලෝකයක්, සුවයක්, සතුටක් ගෙනාපු ලස්සනම ප්‍රාර්ථනාවක් විදිහට තමයි මෙයා ඔයාව දකින්නේ. ඒ වගේම ඔයාලා දෙන්න අතර දොරස් බව, ගැටලු මේ වගේ දේවල් වෙන්නේ නැතුව සතුටෙන් සාමයෙන් ජීවිතේ ඉස්සරහට ගෙනියනවා කියන සිතුවිල්ල මෙයාගේ හිතේ ඇති වෙලා තියෙනවා. ඔයාව දකින්නේ ඉතාමත් ශක්තිමත් කෙනෙක් විදියට. එයා නැති කාලෙක වුණත්, එයා නැතුව වුණත් ඔයාට ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම තනියම කරගන්න පුළුවන් ශක්තිමත් කෙනෙක් කියලා තමයි මෙයා ඔයා ගැන දැන් ටිකකට කලින් හිතලා තියෙන්නේ. ඔයාගේ ලව් පාර්ට්නර් මොනවද කියලා බැලුවොත් දැන් ටිකකට කලින් හිතලා තියෙන්නේ එයා ගොඩාක් හැඟීම්බර වෙලා තියෙනවා. ඒ වගේම ඔයාගේ ළඟට එන්න, ඔයාට මැසේජ් එකක් දාන්න මෙයාට ගොඩක්ම උවමනාවක් ඇති වෙලා තියෙනවා. ඒත් මෙයා එයාගේ හැඟීම් එක්ක හිර වෙලා ඉන්නවා කියලාත් පේනවා. මොකක් හරි දෙයක් මෙයාට තෝරගන්න බැරුව මෙයා දෙගඩියාවෙන් ඉන්නවා කියලාත් පේනවා. ඒ වගේම ඔයා මෙයාගේ ළඟ නැති එක ගැන එයාට තනිකමක්, එයා අසරණ වෙලා කියලා එයාට හිතෙනවා. ඔයා ළඟ නැති අඩුව මෙයාට ගොඩාක් දැන් ටිකකට කලින් දැනෙලා තියෙනවා. ඔයාලා දෙන්නගේ බැඳීමේ, ඔයාලා දෙන්නගේ රිලේෂන්ෂිප් එකේ යම් පීඩාකාරී ටොක්සික් දේවල් වලින් දැන් එයා නිදහස් වෙලා කියලා එයාට හිතලා තියෙනවා. ඉතින් මෙයාගේ හිතේ ඔයා ගැන තියෙන අවංක පිරිසිදු ආදරයක් අලුතෙන්ම උපදින්න පටන් අරන් තියෙනවා කියලාත් පේනවා. ඔයාගේ ළඟට එන්න, ඔයාට දෙයක් කියන්න මෙයාට ගොඩක්ම උවමනාවක් තියෙනවා. ඒ දේ කරගන්න බැර කියලා, ඒ ගැන නිවැරදි තීරණයක් ගන්න බෑ කියලා හිතනවා. ඒ වගේ මෙයා ඔයාට මොකක් හරි වැරැද්දක් කරා නම් ඒ දේවල් වලින් අවංකවම අයින් වෙලා, ඒ නරක වැරදි සිතුවිලි හෝ කළ වැරදි වලින් අයින් වෙලා අවංකවම ඔයාට ආදරේ කරනවා කියන සිතුවිල්ල මෙයාට දැන් ටිකකට කලින් ඇති වෙලා තියෙනවා. ක්‍රෂ් එක දැන් ටිකකට කලින් ආගෙන හිතලා තියෙන මොනවද කියලා බැලුවොත් එයා හිතනවා එයාගේ ජීවිතයට
ලස්සන බලාපොරොත්තු ගේන හොඳ ගතිගුණ තියෙන කෙනෙක් කියලා ඔයා. ඉතින් ඒ වගේම එයා ඔයාලා දෙන්නගේ අතර තියෙන මේ සම්බන්ධය ගැන තර්කානුකූලව දැන් ටිකකට කලින් හිතලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධතාවය ඉස්සරහට ගෙනියන්න ඕන කොහොමද කියලා එයා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා. මෙයාට ඔයා ගැන ලොකු හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම මෙයාට ඔයා ගැන ඇතිවන මේ හැඟීම මොකක්ද කියලා මෙයා ගොඩාක් තේරුම් ගන්න උත්සාහ කරලත් තියෙනවා. ඔයා මෙයාගේ ජීවිතයට ලැබුණ ලස්සනම හීනේ කියලා මෙයා හිතනවා. ඔයා ගැන ලොකු ආකර්ෂණයක් මෙයාගේ හිතේ තියෙනවා. හැබැයි මෙයාට ඕන ඔයා ඇත්තටම එයා ගැන මොනවද හිතන්නේ කියලා දැනගන්න. දැන් ටිකකට කලින් ඒ දේ ගැන මෙයා ගොඩාක් හිතලා තියෙනවා. ඒ වගේම එයා ගොඩාක් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා ඔයාලා දෙන්නගේ සම්බන්ධය සාර්ථකව ඉදිරියට ගෙනියන්න. සුදුසුම වෙලාව එන්නේ කවද්ද කියලා එයා බලාගෙන ඉන්නවා කියලාත් පේනවා. hello file tree අපි බලමු ඔයාගේ එක්ස් දැන් ටිකකට කලින් මොනවද ඔයාගෙන හිතුවේ කියලා. මෙයා ගොඩක් හැඟීම්බරව ඔයා ගැන හිතලා තියෙනවා. එයා මතක් කරලා තියෙනවා ඔයත් එක්ක අතීතයේ ඉඳපු හැටි. ඒ සතුටුදායක අවස්ථාවත්. ඔයාලා දෙන්න එකට හිටපු කාලය ගැන එයා ගොඩාක් මතක් කරලා තියෙනවා දැන් ටිකකට කලින්. කොහොම වුණත් එයාගේ හිතේ මේ වෙනකොට අතීතයේ සිද්ධ වුණ සිත් රිදවීම් එහෙම නැත්නම් මේ බිඳුණු බලාපොරොත්තු නිසා එයාගේ ජීවිතේ ඉදිරියට යන්න බාධාවක් වෙලා තියෙනවා කියලා මෙයා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා. ඉතින් ඔයාලා දෙන්න අතර සිද්ධ වුණ මේ කඩා වැටීම මෙයාට කම්පනයක්. මෙයා නිතර මතක් කරනවා. ඒක මෙයාට මානසික වදයක් වෙන තරමට එයා නිතර මතක් කරනවා කියලා පේනවා. ඒ වගේම එයාට ආයි කතා කරන්න ඕන. නැවත ආයක රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා කියලත් පේනවා. ඒ වගේම අතීතයේ සිද්ධ වුණ රණ්ඩු සරුව වෙන්වීම නිසා ඇති වූ වේදනාව එයා තවමත් එයාගේ හිතේ තියෙනවා. එයාට ඕන ජීවිතය පාලනය කරගෙන ශක්තිමත්ව ඉදිරියට යන්න. ඒ වුණාට ඔයත් එක්ක තිබුණ ඒ සම්බන්ධය ඒක නැති වෙච්ච හැටි මෙයා නිතර කල්පනා කරනවා. එයා ඉන්නේ පරණ මතකයන්ගෙන් ලැබෙන වේදනාවත් එක්ක. ඉතින් මෙයාට අලුත් ගමනක් යන්න ජීවිතයේ ඉදිරියට යන්න මේ දේවල් මෙයාට ලොකු බාධාවක් කියලා මෙයා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා. අපි බලමු ඔයාගේ no contact partner. මොනවද දැන් ටිකකට කලින් ඔයාගෙන හිතුවේ කියලා. සම්බන්ධයක් පවත්ත ගන්න ඕන කියන බලාපොරොත්තුවක් මෙයාට දැන් ටිකකට කලින් ඇති වෙලා තියෙනවා. ඉතින් මෙයා ඔයාව දකින්නේ ගොඩක් වටින කෙනෙක් විදිහට. එයා ස්ථාවර පියවරක් ගන්න. ඔයාට මැසේජ් එකක් දාන්න සැලසුම් කරනවා කියලා පේන්න තියෙනවා. කොහොම වුණත් එයා තවමත් එයාගේ අතින් වැරද්දක් වුණා නම් ඒක පිළිගන්න. එහෙම නැත්නම් අතීතයෙන් පාඩම් ඉගෙනගෙන නිවැරදි තීරණ ගන්නත් මෙයා ටිකක් අතිමදි කරනවා කියලාත් පේනවා. ඒ වගේම එයා මොකක් හරි දෙයක් ගැන ඔයාගේ වටිනකම ගැන මෙයාට හරියට තේරුම් ගන්න බැරුව එයාටම දෝෂාරෝපණය කරගන්නවා කියලා පේනවා. ඉතින් එයා අතීතය ගැන හිතලා පසුතැවිලා තියෙනවා. එයා හිතනවා මේ தত্ত্বය වෙනස් කරන්න පුළුවන් නම් මේ தত্ত্বය කොහොම හරි වෙනස් කරන්න අතීතය වෙනස් කරන්න පුළුවන් වුණා නම් කියලා මෙයා හිතලා තියෙනවා. ඔයා ගැන දැඩි ආකර්ෂණයකින් මෙයා හිටියත් එයාට හරියට ක්‍රියාමාර්ගයක් ගන්න බෑ කියන සිතුවිල්ල මෙයාගේ තුල තියෙනවා. ඉතින් අපි බලමු wife එහෙම නැත්නම් husband මොනවද ටිකකට කලින් ඔයාගෙන හිතුවේ කියලා. ඉතින් ඔයාලා දෙන්නගේ පෞල් ජීවිතය ගැන මෙයා ගොඩාක් හිතලා තියෙනවා. ඒ වගේම පෞලේ වගකීම් සමබරව පවත්වාගෙන යන්න ගොඩාක් උත්සාහ කරනවා කියලත් පේනවා. ඒ වගේම මෙයා ටිකකට කලින් ඉඳලා තියෙනවා ඔයාලගේ මේ සම්බන්ධය ගැන ගොඩාක් ගැඹුරින් කල්පනා කරලා තියෙනවා. එයාට ඕන දෙන්න එක්ක එකතු වෙලා කණ්ඩායමක් විදියට ඉදිරි අනාගතය ශක්තිමත් ගොඩනගා ගන්න. කොහොම වුණත් හීන ඔක්කොම හැබෑ කරගන්න දැන් කාලය ඇවිල්ලා කියලා එයා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා. ඔයාලා අතර වෙච්ච පරණ සිදුවීමක් ගැන නිවැරදි තීරණයක් අරගෙන අතීතය අමතක කරන්න ඕන කියලා මෙයා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා. මෙයාට ඕන හැම දෙයක්ම ඔයා එක්ක කතා බහ කරලා හරියට කරන්න.
ඒ වගේම මෙයාට ඕන වෙලා තියෙනවා මෙයා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා ඔයාලා දෙන්න අතර තියෙන බැඳීම අලුත් කරගෙන මීට වඩා අවබෝධයකින් වැඩ කරන්න ඕන කියන සිතුවිල්ල මෙයාට දැන් ටිකකට කලින් ඇවිල්ලා තියෙනවා. මෙයාගේ හිතේ මොකක් හරි අවුලක් තියෙනවා. මෙයාගේ හිතේ තියෙන අවුල් සහගත තත්වයෙන් අයින් වෙලා ඔයා එක්ක සාර්ථකව ගමනක් යන මාර්ගය මොකක්ද කියලා මෙයා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා. ආගේ බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් දැන් ටිකකට කලින් මොනවාද හිතුවේ ඔයා ගැන හිතුවේ කියලා බැලුවොතින් එයා ඔයාට ගොඩක් ආකර්ෂණය වෙලා කියන හැඟීම එයා තුළ ඇති වෙලා තියෙනවා. එයාට හිතෙනවා එයා ඔයාට ඇබ්බැහි වෙලාද කියලා. ඒ කොහොම වුණත් එයා ගොඩාක් සතුටින් ඔයත් එක්ක ගත කරපු අතීත මතකයන් දැන් ටිකකට කලින් මතක් කරලා තියෙනවා. ඉතින් එයාට ඒ වගේම පොඩි තනිකමක් ඔයාගෙන් ඈත් වෙලා ඉන්න බෑ කියන හැඟීම එයාට දැන් ටිකකට කලින් ඇති වෙලා තියෙනවා. එයාගේ හිතේ තියෙන ආදරය ඔයාට කියන්න ඕන. ඒ වගේම එයාට ඒකට මොකක් හරි බාධාවක් තියෙනවා කියලා පේනවා. මෙයාට ඔයාට මේ ඇබ්බැහි වෙලා වගේ කරන ආදරය නිසා මෙයාගේ අනාගතය කොහොම වෙයිද කියලා මෙයාට බයක්, සැකයක් ඇති වෙලා තියෙනවා දැන් ටිකකට කලින්. ඉතින් මෙයාට හිතෙනවා ඔයා ගැන මේ තියෙන ඔයා ගැන හිතනකොට එයාට ඇතිවෙන මේ ආශාව පාලනය කරගන්න බෑ කියලා. ඒත් මේ දේ එයාගේ හිත පාලනය කරගෙන එයා ඔයාගෙන් දොරස් වුණොත් ඔයාව නැති වෙයිද කියන බයත් මෙයාට දැන් ටිකකට කලින් ඇති වෙලා තියෙනවා. එයා මේ ප්‍රශ්නය ගැන ගොඩාක් හිතලා තියෙනවා. මෙයාට ඔයා ගැන ලොකු ආදරයක්, ආකර්ෂණයක් තියෙනවා. ඉතින් මේ తত্ত্বය නිසා එයා මානසිකව ගොඩාක් හිතලා තියෙනවා. එයා දැන් ටිකකට කලින් ගොඩාක් මේ දේවල් ගැන හිතලා තියෙනවා. එයාගේ අනාගතය කොහොම වෙයිද කියන ප්‍රශ්නය එයා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා. ඔයාගේ ක්‍රෂ් ඔයා ගැන මොනවද දැන් ටිකකට කලින් හිතුවේ කියලා බැලුවොත් මෙයා ඔයාව දකින්නේ ආකර්ෂණීය හොඳ ගුණාංග තියෙන විශේෂ කෙනෙක් විදියට තමයි මෙයා ඔයා ගැන දැන් ටිකකට කලින් හිතලා තියෙන්නේ. ඉතින් මෙයා ඔයා දිහා බලලා ගොඩක් සතුටු වෙලා තියෙනවා. මෙයාගේ හිතේ තියෙන මේ ආදර හැඟීම එයා පිටතට පෙන්වන්නේ නැහැ. මේ හැඟීම ඔයාට විවෘතව කියන්නත් මෙයා සූදානම් නැහැ කියලා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා. ඉතින් මෙයා ගොඩාක් ඔයා ගැන හිතනවා. ඒ වගේම එයාගේ හිතේ තියෙන සිතුවිලි රහසක් විදියට තියාගන්නව කියන සිතුවිල්ල එයා දැන් ටිකකට කලින් හිතලා තියෙනවා. එයාට මේ සම්බන්ධය ගොඩනගා ගන්න අවශ්‍ය මූලික කැපවීම මහන්සිය එයා මේ වෙලාවේ මග අරිනවා කියලත් පේනවා. කොහොම වුණත් මෙයා ඔයා ගැන ගොඩාක් හොයනවා. හැබැයි මෙයා ඔයා ගැන හොයනවා කියන එක මෙයා ඔයාට පෙන්වන්නේ නැහැ. ඒක රහසක් හැටියට තියාගෙන ඉන්නවා කියලා මෙයා හිතලා තියෙනවා. උදාහරණයක් හැටියට මෙයා ඔයා දිහා දුර ඉඳන් බලලා සතුටු වෙනවා. ඔයාගේ ලස්සන දැකලා ගොඩක් සතුටු වෙනවා. නමුත් මේ දේ ඔයාට කියන්නේ නැහැ. ඔයත් එක්ක කතා කරන්න එහෙම නැත්නම් ආදරේ ප්‍රකාශ කරන්න තියෙන අවස්ථාවන් මෙයා ගොඩක් මග හරිනවා. මොකද මෙයා ඔයත් එක්ක කතා කරෝතින් මෙයාගේ හිතේ තියෙන රහස, ඔයා ගැන තියෙන හැඟීම ඔයා දැනගනීවි කියන බය මෙයාගේ හිතේ දැන් ටිකකට කලින් ඇති වෙලා තියෙනවා. නමුත් මෙයා ඔයා ගැන ගොඩක් හොයනවා කියලාත් පේනවා. මෙයාගේ හිතේ ඔයා ගැන උනන්දුවක් තියෙනවා. ඒ දේ හරි වෙලාව එනකම් ඔයාට කියන්නේ නෑ කියන සිතුවිල්ල මෙයාගේ හිතේ දැන් ටිකකට කලින් ඇති වෙලා තියෙනවා.